ක්‍රිප්ටෝ කියන්නේ ප්‍රයිස් චාර්ට්ස්, ෆියුචර් ට්‍රේඩිං, ස්පොට් ට්‍රේඩිං විතරක් නෙමෙයි. මේක සම්පූර්ණ ෆයිනෑන්ෂල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක්. ඩීසෙන්ට්‍රලයිස් ෆයිනෑන්ස් නැත්නම් D5 ගැන අපේ රටේ තියෙන ඉතාම අඩු දැනුමක් සහ සංවාදයක්. ඩීසෙන්ට්‍රලයිස් ෆයිනෑන්ස් වල තියෙන ලික්විඩිටි පූල්ස්, ලෙන්ඩිං ප්‍රොටෝකෝල්ස්, ටෝකනයිස් ඇසෙට්ස්, යීල්ඩ් අර්නිං වගේ දේවල් ඔයා දන්නේ නැත්නම් ඔයාත් අර කැසිනෝ ගැම්බ්ලින් කරන කෙනා වගේ. D5 කියන්නේ රිස්ක් එක 0 දෙයක් නෙමෙයි. හැබැයි ලොං ටර්ම් වෙල්ත් එකක් හදන්න බෙටර් චොයිස් එකක්. මට සැක නැතුව කියන්න පුළුවන් මේක තමයි ලංකාවේ සිංහල භාෂාවෙන් D5 ගැන මුල සිට අගටම මාස්ටර් කරන්න හදපු මුල්ම ප්‍රෝග්‍රෑම් එක. ඔයා මේ ඉන්ට්‍රෝ එක මෙතෙන්ට වෙනකම් බැලුවා නම් ඔයා ක්‍රිප්ටෝ වලින් ලොං ටර්ම් ගමනක් යන්න මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක්. හොඳින් මතක තියාගන්න අපි කිසිම ෆන්ඩ් කලෙක්ට් කිරීමක්, ඉන්වෙස්ට්මන්ට් හැන්ඩල් කිරීමක් කරන්නේ නැහැ. මේක පියෝලි එඩියුකේෂනල් ප්‍රෝග්‍රෑම් එකක්. ඔයාලටම D5 සම්පූර්ණයෙන් ඉගෙනගෙන ඔයාලගේ හැකියාව වර්ධනය තුළින් earn කරන්න පුරුදු කරන ප්‍රෝග්‍රෑම් එකක්. මේක ඇත්තටම තවත් එක ට්‍රේඩින් කෝස් එකක් නෙමෙයි. ඔයාට ටිකක් හරි මේකේ වෙනස දැනෙනවා නම් මේ ඊතුරු highlights ටික බලලා ඔයාම තීරණය කරන්න. මම සුදීත උපේක්ෂ අවුරුදු 15ක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැලීමෙන් පසු තමයි ඔයාලට මම මේ D5 ප්‍රැක්ටිෂනර් ප්‍රෝග්‍රෑම් එක අරගෙන එන්නේ. ඕනම මාකට් එකක් දිහා බලනකොට හැමතිස්සෙම වින් කරන සයිඩ් එකක් තියෙනවා. ඒ තමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සයිඩ් එක. ඇසට් එක මොනවා වුණත්, ඇසට් එක අප් වුණත්, ඩවුන් වුණත්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මේක්ස් ද මනි. කැසිනෝ එකක් ගන්න. ගැම්බ්ලර් වින් කරත්, ලූස් කරත් කැසිනෝ එක ප්‍රොෆිට් කරනවා. ක්‍රිප්ටෝ වර්ල්ඩ් එකෙත් ඒක එහෙම තමයි. එක්ස්චේන්ජ් මනි earn කරනවා. බිට්කොයින් අප් වුණත්, ඩවුන් වුණත්. මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඔයාලට කියලා දෙන්නේ මාකට් එකට බෙට් කරන්න නෙමෙයි. ඔයා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක වෙන්න. බෙට් කරන්න නැතුව සිස්ටම් එක ඕන් කරන්න. සිස්ටම් එකේ පාර්ට් එකක් වෙන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ lesson 4. මේක තමයි වැදගත්ම lesson එක. ඇත්තටම මම ඔයාලට lesson 1 2 3 ඒ පළවෙනි lesson තුනම සකස් කරේ ඔයාලව මෙන්න මේ lesson එකට නිවැරදිව අරගෙන එන්න ඕන නිසා. ඊළඟට තුන්වෙනි lesson එකේදී මම ඔයාලට සංසන්දනාත්මකව පෙන්වුවා විවිධාකාර options crypto holding, crypto staking, spot trading, futures trading සහ decentralized finance ගැන. ඉතින් දැන් අපි වැදගත්ම තැනට ඇවිල්ලා ඉන්නේ. අපි මෙතන ඉඳලා තමයි ඔයාගේ ගමන වෙනස් වෙන ආකාරය අපි සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්නේ. ඔයා ක්‍රිප්ටෝ ට්‍රේඩර් කෙනෙක් වෙලා හිටියනම් ඔයා ෆියුචර්ස් ට්‍රේඩින් වලින් ඔයාගේ තිබිච්ච ක්‍රිප්ටෝ නැති වුණා නම්, එහෙම නැත්නම් ඔයා ක්‍රිප්ටෝ හෝල්ඩ් කරගෙන විතරක් නම් හිටියේ, ඔයාට ක්‍රිප්ටෝ වලින් කෑෂ් ෆ්ලෝ එකක් තිබ්බේ නැත්නම් මෙතෙන් සිට ඔයාගේ ගමන වෙනස් වෙනවා. ඉතින් D5 ප්‍රැක්ටිෂනර් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න අපි ඉදිරියේදී තවත් කතා කරමු.